හරි. පාඩම තියෙනවා මජ්ක්‍ධිමේ සෝන හිතෝ දෙස්නේ. මජ්ක්‍ධිමේ සෝන හිතෝ දෙස්නේ කියලා කියන්නේ අර උතන අර සීරියස් පුද්ගලෙක් කියලා කියන්නේ. නැත්තම් අර කියන්නේ බැරෑරුම් කියලා වගේ කියන්නේ. සීරියස් කියන්නේ අන්න එහෙම සීරියස් මිනිස්සෙක් නේ කියන එක තමයි එතන කියන්නේ. මජ්ක්‍ධිමේ සෝන හිතෝ. හරි. එතන පළවෙනි කොටස තියෙනවා දොන හිතෝ දෙස්කා. දොන හිතෝ දෙස්කා මොන පුද්ගලයෙක්ද? මොන පුද්ගලයාද කියන අදහස. හරි. මෙතන තියෙනවා දොන හිතෝ. ඔය පුද්ගලයන්ගේ තියෙන මිනිස්සෙක්ගේ තියෙන එක එක විදිනේ. එක්කෙනෙක් ගත්තොත් කියන්න පුළුවන් එයාගේ කොණ්ඩේ කොටයි. රැවුල දිගයිනේ. කොණ්ඩේ වවලා ඉන්නවා. අන්න එහෙම කියන්නේ. නැත්තම් එහෙම අර මිනිස්සෙක්ව හඳුන්වන දීමක් වගේ සිද්ධ කරනවා. මෙන්න මෙයා. මෙන්න මෙයා කිය අර අපි කියන්නේ එක්කෙනෙක්ට අනිත් කෙනාට යාව හඳුන්වලා දීමක් වගේ සිද්ධ කරනවා. බලන්න ඒක තියෙන්නේ මොකද්ද? කමිග නගයි. කොණ්ඩේ දිග. කොණ්ඩේ දිගයි කියන එක. ඊට පස්සේ කමිග මිජිකයි. කොණ්ඩේ කොටයි. මේ පුද්ගලයන්ගේ තියෙන ලක්ෂණ ඉස්මතු කරලා තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මොකද පාඩමේ තියෙන්නේ ඒ සම්බන්ධව. පුද්ගලෙක්ව හඳුනාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි දැන් මෙතන කතා කරන්න තියෙන්නේ. හරි මෙතන තියෙනවා සේග තකයි. සේග තකයි කියලා කියන්නේ අර උසයි කියන අදහස. උසයි. එයා උසයි. සේග තකයි. මෙතන තියෙනවා සුවත්තේ ඉරු. ඒ කියන්නේ සුවරු. මොනවාද වාඩි වෙලා ඉන්නවනේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? තත්තේ ඉරු. ඒ කියන්නේ හිටන් ඉන්නවා. හරි. මෙන්න බලන්න ඔය ගෑනු එක්කෙනා පැලඳගෙන ඉන්නේ මොකද්ද උඩම ඔය F අකුරේ තියෙන්නේ බෝෂිනේ. ඒ කියන්නේ තොප්පිය. දැන් තොප්පියක් පළදිනවට කියන්නේ මොකද්ද? තොප්පියක් දාගෙන ඉන්නවට කියන්නේ කබුරි මස්නේ. එතකොට බෝෂියෝ මෙතන තියෙන්නේ කබුත්තේ ඉරු. ඒ කියන්නේ පැලඳගෙන ඉන්නවා කියන අදහස. කබුත්තේ ඉරු. කබුත්තේ මස්. පැලඳගෙන ඉන්නවා. හරි ඊට පස්සේ G එක තියෙනවා පියාසු ඕ ශිතීරු. ඔය පියාසු ඒ වගේම ඔය වොච් රින් අරව මේ ඔය ඇක්සසරීස් කියලා කියන්නේ නේ. අදාළ මොනවාද? ඔය එක එක ජුවලරි අරව මේවා පැලඳගෙන ඉන්නවට කියන්නේ ශිමස් කියන එක. ශිමස්. එතකොට පියාසුෝ ශිතීරු නැත්තම් පියාසුෝ ශිමස්. කරාඹු පැලඳගෙන ඉන්නවා. තුන්වෙනි පොතේ දෙවෙනි පාඩම. තුන්වෙනි පොතේ දෙවෙනි පාඩම තමා දැන් යන්නේ. තුන්වෙනි පොතේ දෙවෙනි පාඩමේ දෙවෙනි පිටුව මේ තියෙන්නේ. දෙවෙනි පාඩමේ ඔය යට තියෙන දෙවෙනි පිටුව. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? H එක තියෙනවා. බලන්න. වන් පීසුවෝ කිතේරු. ගවුමක් කිමස්. කිමස් කියලා කියන්නේ අඳිනවා කියන එක. කංජියත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. මෙතන තියෙන්නේ අඳිනවා කියන අදහස. කියන්නේ ගවුමක් ඇඳන් ඉන්නවා. කිතේ ඉරුනේ. කිතේ ඉමස්. ඇඳන් ඉන්නවා. ඊට පස්සේ ආයි තියෙන්නේ මොකද්ද? කුත්සුවෝ හයිතේ ඉරු. ඒ කියන්නේ හකිමස් කියන එක. සපත්තුත් පැලඳගෙන ඉන්නවනම් අපි කියන්නේ හකිමස්. කුත්සුවෝ හයිතේ ඉරු කියලා කිව්වම සපත්තු දාන් ඉන්නවා. හරි ඊට පස්සේ මේ J එක මෙගනියෝ කක්කිතේ ඉරු. කකෙමස්. කකෙමස් කියලා කියන්නේ මේ කණ්ණාඩි දාන් ඉන්නවා කියලා කියන්නේ. අන්න එතකොට තමයි අපි කකෙමස් කියලා කියන්නේ. දැන් මෙගනි කියලා කියන්නේ කණ්ණාඩිනේ. කකිති ඉරු කිව්වහම කකිතිමස් කියන්නේ දාගෙන ඉන්නවා. කණ්ණාඩි දාන් ඉන්නවා කියන අදහස.
ඊට පස්සේ හිගයෝ හයසිතේරු. ඒ කියන්නේ මොකද්ද? රැවුල වවලා ඉන්නවා කියන එක. රැවුල වවලා ඉන්නවා. ඊට පස්සේ තියෙනවා මේ නෙකුතයිනේ. නෙකුතයි කියලා කියන්නේ ටයි එකනේ. ටයි එක දාගෙන ඉන්නවා පැලඳගෙන ඉන්නවා කියලා කියන්නේත් අපි ශිමස් වලින්. එතකොට නිකුතයියෝ ශිතේ ඉරු කියලා කියන්නේ ටයි එකක් පැලඳගෙන ඉන්නවා. ඊට පස්සේ තියෙනවා ෂත්සු ඕ කිතේරු. මේ එම් වල තියෙන්නේ. ෂත්සු ඕ කිතේරු කියලා කියන්නේ මොකද්ද මේ ෂර්ට් එකක් ඇඳන් ඉන්නවා කියන එක. හරි. එන් එකේ තියෙනවා සුබොන්නෝ හයිතේරු. සුබෝන් කියන්නේ කලිසමක් නේ. එතකොට කලිසමක් ඇඳන් ඉන්නවනම් හකිමස් කියන එක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට කලිසමක් හයිතීරු ඇඳන් ඉන්නවා. එතකොට ඔය උඩ ඒවා සාමාන්‍යයෙන් ඉනෙන් උඩ ඒවා අඳිනවට අපි කියන්නේ කිමස් කියන එක. කිමස් කියන එක. දැන් ඔය ෂත්සුවෝ කිමස්. මේ නැත්තම් ටී ෂත්සුවෝ කිමස්. ඉනෙන් උඩනේ. ඉනෙන් පහළ ඇඳන් ඉන්න ඔය කලිසමට වගේ කියන්නේ හකිමස්. ඒ කියන්නේ ඉනෙන් පහළ තියෙන ඒවාට අපි කියන්නේ හකිමස්. හයිතීරු. එතකොට ඔය සපත්තු පැළඳුවත් එකයි. එතකොට කුත්සු සිතා කියන්නේ මොනවාද? කුත්සු සිතා. මේස් එතකොට මේස් වලට මොකක්ද දෙන්න ඕන? කුත්සු සිතා. කුත්සු වලටත් හකිමස් නම් කුත්සු සිතා වලටත් ඒ කියන්නේ මේස් වලටත් හකිමස් තමයි. එතකොට ඉනෙන් පහළ ඒවට ඔය හකිමස් කියන එක පාවිච්චි වෙනවා. ඉනෙන් උඩ ඒවට කිමස් කියන එක පාවිච්චි වෙනවා. කන්නඩි දෙකක් දාලා ඉන්නවා නම් අපි කකෙමස් කියලා කියනවා. ටයි එකක් ඉනෙන් උඩ හින්දා ඒකටත් ඒකට කියන්නේ ශිමස්. ඒකට ශිමස් කියන්නේ. තව ශිමස් කියන එකක් තමයි මේ අර මං කිව්වේ ඇක්සසරිස් නික් වොච් එකක්. පියාසු. ඒ කියන්නේ ජුවලරි අරගෙන ඒවා රින් එකක්. ඒවට ශිමස් තමයි පාවිච්චි වෙන්නේ. තොප්පියක් තියෙනවා නම් අපි කියන්නේ කබුරිමස්. පැනඳගෙන ඉන්නවා කියන එක. හරි. ඒ ටික හරිනේ. මෙතන මේ පාට සෙට් එක දීලා තියෙන ඔයාලා ඒවා දන්නවනේ. රතු පාටට අකයි, සුදු ශිරොයි, කහ කීරොයි, ඊට පස්සේ අවෝයි කියන්නේ නිල්, පුරොයි කියන්නේ කළු. හරි. මෙතන කරන්න තියෙන්නේ එක එක එක්කෙනා කියන්නේ මේ අදාළ පුද්ගලයෙක්ව හොයනවා. ඒ කියන්නේ එයා පුද්ගලයෙක්ව හොයනවා. හරිද? මේ මොන පුද්ගලයාවද හොයන්නේ කියන එක අපි උතන මාක් කරන්න ඕනේ. දැන් ABCD කියලා 4 දෙනෙක් ඉන්නවනේ. එතකොට ඔඩියෝ එකට අනුව මෙයා හොයන එක්කෙනා කවුද? Aද Bද Cද Dද කියන එක දාන්න ඕනේ. හරි. එතකොට එයාගේ තියෙන අර ලක්ෂණ, එයාගේ තියෙන රූපේ තියෙන ලක්ෂණ කියනවා. නැත්තම් කරන යම්කිසි කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් කියනවා. එතකොට ඒක හොඳට අහගෙන කවුද කියන එක ඔයාලා උතන මාක් කරන්න ඕනේ. හරි. පළවෙනි එක දාන්නම්. ඉච්චි すみません。加藤さんいますか？加藤さん、ああ、あそこにいますよ。え、どの人ですか？ほら、あそこでコピーをしてる人です。ああ、わかりました。ありがとうございます。 හරි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මට කවුරු හරි. එතනින් කියන්නේ මොකද්ද?
ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නේ කයිව එකේ තියෙන ටික සිංහලෙන් පැහැදිලි කරන්න පොඩ්ඩක්. すみません。 හරි හරි ඔයා කියන්න. すみません。加藤さんいますか? සමාවෙන්න කතෝසන් ඉන්නවද? කතෝසන් අසකෝනී ඉමස් අතන ඉන්නවා. ඒ දොනෝ හිතෝ දෙස්කා මොන පුද්ගලයද? හොරා අර අසකොදේ කෝහි ඕ සිතෙරු හිතෝ දෙස් කෝහි ෆොටෝකොපි මැෂින් ෆොටෝකොපි කරන පුද්ගලයා. මේ වකරිමස්තා අරිගතෝ කුසයිම. මොකද්ද එතන මේ කෝහි නෙමේ මොකද්ද තියෙන්නේ? කෝපි කොපි. කෝපි 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 නෙමේ කොපි කොපි. කොපි 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 තියෙන්නේ ෆොටෝ කොපි. ඒතර පැටලෙනවනේ. කෝහි කියලාත් අපි කියනවනේ කෝපි පොඩ්ඩක්. වලට ඒ දෙක නිකන් එකක් කියන්නේ අර. හරි. හරි. එයා කිව්ව එක තේරෙනවනේ දැන් කවුද කියලා කියන්නේ. කවුද මෙයා? B නේසස් B හරි. කවුද එතන ABCD වලින්? B BB. ඔය තියෙන්නේ ෆොටෝ කොපි ගහනවා පෙන්නන්නේ. හරි. ඊළඟ එක. 2、すみません。江口さんはどの人ですか？髪が短くて、髭を生やしてる人です。ああ、わかりました。 ඒක කියන්න බලන්න කවුරු හරි. මොකක්ද ඒ කිව්වේ? හරි. ජනනි කියන්න. すみません。江口さんはどの人ですか? සමාවෙන්න.江口さんමොන වගේ පුද්ගලයෙක්ද? 髪が短くて髭を生やしてる人です. කොණ්ඩේ කොටට මේ තියෙන රවුල වගේ ඉන්න පුද්ගලයා. වකරිමස්තා. හරි තේරුණා. හරි. එතකොට කවුරු වෙන්න ඕනද දෙවෙනි රූපේ ඉන්න? බාන්න හිතලා කියන්න. B එක. B නේද? කොණ්ඩේ කොටටත් කපලා තියෙනවා. ඒ වගේම රැවුලත් පැවිලා තියෙනවනේ. දැන් අනිත් අයත් එක්ක බැලුවොත් අර A එක්කෙනාගේ රැවුලක් නැහැනේ. C එක්කෙනාගේ කොණ්ඩේ වැඩි. එහෙම තියෙනවනේ D එක්කෙනා නම් නිකන් ගෑනු කෙනෙක් වගේනේ. B තමයි එන්නේ. හරි ඊළඟ එක. 3、原さん、いますか？ああ、座って本を読んでる人ですよ。ああ、あの男の人ですね。ええ。 එතන මොකද්ද කියන්නේ කවුරු හරි පැහැදිලි කරන්න බලන්න. හරසන් ඉමස්කා? හරසන් ඉන්නවද? සුවත්තේ හොන්නෝ යොන්දෙරු හිත දෙශ්‍යෝ. අර වාඩි වෙලා පොත කියවන පුද්ගලයා. අනෝ ඔතකොනෝ හිත දෙස්නේ පිරිමි කෙනානේ ඒ. එතකොට කවුරු වෙන්න පුළුවන්ද? වාඩි වෙලා ඉන්නවලු පොතක් කියවන පිරිමි පුද්ගලයෙක්ලු. කවුද? අන්න හරි. ඒ තමා පොත කියවමින් ඉන්නේ. හරි ඊළඟ එක. 4、ナインさんはどの人ですか？ナインさん？帽子をかぶってる人ですよ。ああ、赤いジャンパーの人ですね。そうです。
හරි. එතන මොකද්ද කියන්නේ? බාන්න කියන්න කවුරු හරි. පබසරා කියන්නේ පබසරා. නයිසන් වා දොන හිත දෙස්කා නයිසන් මොන පුද්ගලයාද නයිසන් බොෂියෝ කබුත්තේරු හිතෝ දෙස් අර තොප්පියක් දාගෙන ඉන්න පුද්ගලයා වේ අනෝ අක්කයි ජම්පානෝ හිතෝ දෙස්නේ අර රතු පාට ජැකට් එක දාලා ඉන්න පුද්ගලයානේ සෝ දෙස්නේ හරි. කවුද එතකොට? රතු පාට ජැකට් එක අඳන් ඉන්නවා, සොප්පියකුත් දාන් ඉන්නවලු. ඩී. නන්න හරි. හරි. ඒ ටික හරිනේ. මෙතන තියෙන දෙවෙනි කොටස සොනෝ ශෂින් දරදෙස්කා. ඔය ෆොටෝ එකේ කවුද ඉන්නේ? කවුද ඔය ෆොටෝ එකේ ඉන්නේ? පල්ලෙහෙන් කරන්න තියෙන්නේ දැන් ඔය ෆොටෝ එකේ ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ නැත්තම් මේ ස්ථානේ නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. ෆොටෝ එකේ ඉන්න කෙනෙක් හරි නැත්තම් මේ ස්ථානේ නැති පුද්ගලයෙක් ගැන හරි කතාවක් යනවා. එතකොට එන්නේ මේ ඉන්න එක්කෙනා මොන වගේ කෙනෙක්ද කියන එක තමයි ඔය ABCD සෙට් එකෙන් තෝරලා දාන්න තියෙන්නේ. හරි. ඒකේ ඒ තියෙනවා යසෂි සබිෂි කියන්නේ. කිබිෂි සබිෂි නෙමෙයි කිබිෂි. නපුරු නපුරුයිනේ. කොවයි? බයයි ඔව් භයානකයි. හරි ඊට පස්සේ ඔය මජිමෙනා කියන එක දානවද G එකේ තියෙන්නේ යා නිකන් අර සීරියස් බරපතලයි කියන වගේ අදහසක් තියෙන්නේ. අනිත් ඒවා ඔයාලා දන්නවා. හරි. පළවෙනි එක දාන්නද? හොඳට අහගෙන ඉන්න. 1、その写真、誰ですか？ああ、恋人です。へえ、真面目そうな人ですね。写真は真面目そうですけど、本当は面白い人ですよ。そうなんですか。 හරි. එතන මොකද්ද කියන්නේ? කවුරු හරි පැහැදිලි කරන්න බලන්නේ මොකද්ද කියන්නේ කියන එක. ඔබ දන්න වචන හින්දායි මම මේ ඔහොම කියන්න කියලා කියන්නේ. හරි. ආකාශ් කියන්න. その写真誰ですか? मैं पिंतूरे कौद कोई भी तो दे बता दे कि मजिमे सोना इतो देसने सीरियस वागे कुज्जले एकले शशिना मजिमे सो दे शशिना मजिमे सो दे केलो होल्टो होल्टो वा ओमोशिरोई इतो देस्यो පින්තූරේ සීරියස් වගේ පෙනුනට ඇත්තටම සිජ්ජනා සුළුයි. ගල්ලා එයා සුළු නම් අර ආකර්ෂණීය කියලානේ කියන්නේ. සෝනල් දිස්කා හරි හොඳයි. මොනවාද එන්න ඕනේ එතකොට පළවෙනි එකට? G G එකයි D එකේ එකයි ඔව් D එකත් එන්න ඕනේ. හරි. ඊළඟ එක 2、山本さん、とても嬉しそうですね。ああ、この間、孫が生まれたんです。孫？娘の子供です。ほら、見てください。あ、元気そうな赤ちゃんですね。ええ、とても可愛いです。毎日、夜泣いて大変ですけどね。
හරි. එතන මොකක්ද කියන්නේ බලන්න කියන්න. චතු කියන්නේ චතු. චතු සචින්තනි. 山本さん、とても嬉しそうですね。山子 මහතා ගොඩක් උරේෂී සෝ දෙස්නේ.嬉しそうですね。山子さんමහතා ගොඩක් සතුටින් වගේනේ. この間、孫が生まれたんです。මේ ළඟදී මුණුබුරෙක් ඉපදුනා. මගෝ මුසුමේの子供です。腹見てください。දුවගේ දරුවා වේ. මේ ඉන්නේ බලන්න ප්ලීස්. 元気そうな赤ちゃんですね。නිරෝගිමත් බිලිඳෙක්නේ. とても可愛いです。ගොඩක් කියුට් නේ. 毎日夜泣いて大変ですけどね. හැමදාම රැට අඬලා අමාරු වුණා. හරි හොඳයි. එතන අර මේ අකාචන්නේ අකාචන් නෙමෙයි අකාචන් ලදරුවානේ. හරි. එතකොට මොනවද එන්න ඕනේ? H කවයි එකයි කියලා නම් H එකයි කියුණා. E එකයි. ඔව් H එකත් කියුණානේ ගෙන්කි. හරි. ඒ දෙක තමයි එන්නේ. ඊළඟ එක 3、今度、主任になった村田さん、どんな人ですか？見た目は怖そうだけど、優しい人だよ。そうなんですか。でも仕事の時は厳しいけどね。හරි. ඒක කියන්න බලන්න කවුරු හරි. සේරම දෙනා අයින් වුණා ක්ලාස් එකෙන්. කියන්න දෙන හින්දා දැන් 18ක් විතර හිටියනේ නේ. හරි. තරුෂි භාග්‍ය කියන්න බලන්න. කොන්ද ෂොනින් sorry සංස්කෘත ඉන්න කොන්ද ෂොනින් natsu tamu mutrata san donna hito desu ka mita meva do koa so da kedo yasashi hito desu yo. Yasashi hito da yo.そうなんですか。හරි. でも、仕事の時は厳しいけどね。ඒකේ තේරුම මොකද්ද? 今度、ඊළඟ පාර නෑ දැන් කියලා ගන්න. දැන්. දැන් මේ පාර නේ. දැන් නැත්තම් දැන් ඉන්න නැත්තම් මේ වෙනකොට ඉන්න කියන වගේ අදහසක් තියෙන්නේ. ෂුනින් කියන්නේ බොස් සමාගමේ බොස්. ප්‍රධානියනේ. එයා දොන්න හිත දෙස කියනවනේ. එයා දොන්න හිත දෙස්ක මොන වගේ පුද්ගලයෙක්ද? මිතමේවා කෝසෝ
දකේතෝ යශසි හිතෝදයෝ. පෙනුම ටිකක් බය කෝසෝ. බය කෝසෝ හිතෙන. නෙමෙයි කොවාසෝ. දැන් අතන භයානකයි කියන්න වචනේ මොකද්ද තිබ්බේ? කොවයි. කොයි කියන එකනේ. එතන කොවාසෝ කියන එක අරන් තියෙනවා. ඒ කියන්නේ භයානක කියන්න වගේ තමයි මේ සෝ කියන එක එතන දාලා තියෙන්නේ. ඊට පස්සේ දා කෙදෝ භයානක වුණත් භයානක උනා වුණාට යසසි හිතෝ දයෝ කරුණාව කරුණාවන්ත කෙනෙක් කරුණාවන්ත. කියලා කියනවා. සෝනන්දෙස් කා එහෙමද දෙමෝ ශිගුතුනු තොකිවා කිබිෂී කෙදෝනේ. නමුත් මේ රැකියාව කරන වෙලාවට ටිකක් එයා මොනවාද? දරුණු. දරුණුයි නපුරුයි කියලා කියනවා. හරි. මොනවද දෙන්නේ? කොවයි එක එන්නේ. එකයි B එකයි. C එකයි ඔව්. B එකයි A එකයි. CAB. හරි ඊළඟ එක. 4. 小川さん、最近とっても忙しそうですね。毎日遅くまで仕事をしていますよね。仕事がとても多いと言ってました。そうですか。心配ですね。 ඒක කියන්න බලන්න කවුරු හරි. 8 දෙනයි ඉන්නේ ඔග පන්තියේ. 8 දෙනයි ඉන්නේ. හරි කියන්න ඔගවසන් කවුරු?小川さん、最近、とっても忙しそうですね。ගොඩක් කාර්යබහුලයි නේ.毎日、遅くまで仕事をしていますね. හැමදාම පරක්කු වෙනකම් නේ.仕事がとても多いと言ってました. මොකද්ද? තෝ ඉත්තේ මස්තා. මතක කාටද? තෝ කියලා කිව්වා. ඉත්තේ අන්න හරි කියලා කිව්වා මොනවාද? ශිගුතුගා තොතෙමෝ ඕයි. වැඩ ගොඩක් බහුලයි කියලා කිව්වා. අන්න හරි. වැඩ ගොඩක් තියෙනවා කියලා කිව්වා. සෝ දෙස් කා එහෙමද? ශිම්පයි දෙස්නේ කනගාටුයි කියලා කියනවා. හරි කිව් එක්කෙනා හොඳයි ඈ. හරි මොකක්ද දෙන්නේ? F එක. ඔව්නේ සුගෂි. සුගෂි තමයි එතනට එන්නේ. එතන තියෙන්නේ හොන්තෝනි කක්කොයි දෙස්. ඒ කියන්නේ මොකක්ද? ඇත්තටම ඒක අර නියමයි කදිමයි කියන අදහස. ඇත්තට මේක නියමයි කදිමයි කියලා කියන්නේ මරු කියලා කියන්නේ නේ. හරි මෙතන කරන්න තියෙන්නේ සන්ලා ඉන්නවා සයිසන් ඉන්නවා මයිකු ඉන්නවා මසුදා කියන සන්ලා තුන්දෙනෙක් ඉන්නවා. එයාලා ටීවී එක යන සංගීත වැඩසටහනක් බලන ගමන් ඉන්නේ. ඊට පස්සේ මෙයාලා කතා කරගන්නවා කැමති ගායකයා නළුවා අන්න ඒ අය ගැන කතා කරගන්නවා. හරි. එතකොට මෙතන කරන්න තියෙන්නේ ඔය ඔතන පළවෙනි එක තියෙනවා නේද? අමූරෝ නමියේ කියලා එක්කෙනෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ගායකයෙක් වෙන්න හරි පුළුවන් නැත්නම් නාළුවෙක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ දෙවෙනි තැන ඉන්නේ මිෆුනෙතෝ ශිරෝ කියලා එක්කෙනෙකුත් ඉන්නවනේ. අන්න ඒ දෙන්න ගැන තමයි මෙතන දාන්න තියෙන්නේ. දොන්න තොකොරොග සුකි. මෙයාලගේ මොන දේවල් වලටද කැමති කියන එක දාන්න ඕනේ. ඒ වගේම සුකිනි නත්තා කික්කකි. මෙයාලට අර මුලින්ම කැමැත්ත ඇති උනේ කොහොමද කියන එක. මුලින්ම කැමැත්ත ඇති උනේ කොහොමද කියන එක තමයි දෙවෙනි තැන දාන්න තියෙන්නේ. එතකොට ඔය පළවෙනි ඔය දොන්න තොකුරුග සුකි කියන එකට
මේ උඩින් ABCD කියලා සෙට් එකක් තියෙන අන්න එතනින් තමයි තෝරන්න තියෙන්නේ. ඒ බලන්නකො කක්කොයි කියන එක ඔයාලා දන්නවා. නියමයි කදිමයි කියන අදහස. කවයි දන්නවා. උතග ජෝසු සින්දු කියන්න දක්ෂයි. ඊට පස්සේ තියෙනවා එංගිග ජෝසු. ඒ කියන්නේ මොකද්ද? එංගිග ජෝසු රංගපෑමට දක්ෂයි කියන එක. රංගපෑමට දක්ෂයි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ කතකන වචනේ? මොකද්ද මේ කතකන? දන්ස් ඈ? දන්සුගා දන්සුගා ජෝසු. දන්සු කියන්නේ මොකද්ද? නටන්න. ඩාන්ස් කියන්නේ නේ. ඩාන්ස් කරන්න දක්ෂයි කියන එක තමයි එතන තියෙන්නේ. හරි. එතකොට මේ මෙතන ওই පළවෙනි නම සහ ওই දෙවෙනි නම් දෙකක් තියෙන්නේ. ඒ යාලා කැමති ගායකයෙක් වෙන්න පුළුවන් නැත්නම් නළුවෙක් වෙන්න පුළුවන්. එයාලගේ නම් දෙක තියෙන්නේ මෙතන මේ දෙක. හරි. මෙන්න තියෙනවා එයාලගේ ඩයලොග් එක. හරි. හොඳට අහගෙන ඉන්න මොනවද කියන්නේ කියන එක. サイさん、日本の歌手、誰か知ってる？私は安室奈美恵が好きです。でも、引退したよね。はい。でも、今でも好きです。かっこいいし、歌もダンスも上手だし。そうだね。安室奈美恵はアジアではとても有名なんですよ。私はテレビで見て好きになりました。へえ、そうなんだ。マイクさんは誰か好きな歌手いる？歌手じゃないですけど、僕は三船敏郎が好きです。三船敏郎？すごいね。それ、誰ですか？日本の有名な俳優です。そんな古い人、よく知ってるね。はい。好きになったきっかけは、日本映画祭で七人の侍という映画を見たことです。演技が上手だし、本当にかっこいいです。そうなんですか。今でも世界中にファンがたくさんいますよ。හරි. මේක තේරුණාද? කාටද පුළුවන් මේක පැහැදිලි කරන්න? හරි. ඒක අපි කරමු. හරි. මෙතන තියෙන එක බලන්න මේ මසුදා සන් අහනවා. සයිසන් නිහොන්නෝ කෂු දරෙක සිත්තේරු සයිසන් ජපානයේ ඉන්න මේ කෂු කියන්නේ කවුද? ගායකයා. ගායකයෝ දරෙක සිත්තේරු කාවම හරි දන්නවද කියලා තමයි අහන්නේ. සයි කියනවා වතශිවා අමුරෝ නමි එගා සුකි දෙස්. අන්න ඒ කියන මම මේ අමුරෝ නමියේ කියන එක්කෙනාට කැමතියි කියලා තමයි කියන්නේ. දෙමෝ shiන්තයි shitayone ඒ කියන්නේ මොකද්ද? ඉන්තයි shitayone විශ්‍රාම ගිහිල්ලානේ. ඔව් අර අපි කියන්නේ ඔව් එතන එහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අර එයා දැන් ශේෂ්ත්‍රී නැහැ කියන අදහසක් තමයි තියෙන්නේ. විශ්‍රාම ගිහිල්ලා කියන එක තමයි. ඒ කියන එක්කෙනා ඒ ගායකයා දැන් විශ්‍රාම ගිහිල්ලා කියලා තමයි කියන්නේ. හයි. ඔව් දෙමෝ. නමුත් ඉමා දෙමෝ සුකි දෙස්. දැනටත් මම කැමතියි. කක්කොයිෂි. එයා මොනවද? කදිමයි නියමයි කියලා කියනවා. ඒ වගේම උතමෝ දන්සුමෝ ජෝසු දශි. මේ ගායනයටත් කියන්නේ සින්දු කියන්නත් ඩාන්ස් කරන්නත් දක්ෂයි කියලා කියන ඔය ශී කියලා තියෙන්න හේතුව මොකද්ද? කොයිෂි ජෝසුදශි මොන හරි ඒ වාක්‍ය එහෙම දෙකක් එහෙම කියද්දි කියන්නේ උදාහරණ විදිහට ඔහොම කියද්දි ඔය ශී අන්තිමට පාවිච්චි කරන්න පුළුවන්. එයා කදිමයි ඒ වගේම ගායනයට නර්තනයටත් හරි දක්ෂයි.
කියලා කියද්දි එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඔය she කියන එක. අන්තිමට. හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ සෝදානේ ඔවුනේ කියලා කියනවා. අමුරෝ නමියේවා අජියා දේවා තොතෙමු යූමෙයි නන් දෙස්සෝ. මේ අමුරෝ නමිය කියන එක්කෙනා ආසියාවෙත් ගොඩක් ප්‍රසිද්ධයි කියලා කියනවා. ප්‍රසිද්ධයි නේ කියලා කියනවා. ඊට පස්සේ සයි කියනවා වතශිවා තෙරෙබි දෙමිතේ සුකුනි නරිමස්තා. ඒ මොකද්ද කිව්වේ? මම තෙරෙබි ටීවී එකෙන් බලලා තමයි මෙයාට කැමති උනේ. ටීවී එකෙන් දැකලා තමයි මං කැමති උනේ මෙයාට. අන්න පොයින්ට් එක. එයා කැමති උනේ කොහෙන්ද එතකොට මෙයාට? ටීවී එකෙන් දැකලා. හරි ඊට පස්සේ සෝනන්දා එහෙමද මයිකුසන්වා දරිකස්සුකින කෂුයිරු මයිකුසන් කවුරු හරි කැමති මේ කෂු ගායකෙක් ඉන්නවද කියලා අහනවා. මයිකුසන් කියනවා කෂු ජනයි දෙස්කෙදෝ බොකුවා ඒ මොකද්ද තියෙන්නේ මිෆුනෙතෝ ශිරෝගා සුකි දෙස් ගායකයෙක් නම් නෑ හැබැයි මම මේ මිෆුනෙතෝ ශිරෝ කියන එක්කෙනාට කැමතියි කියලා කියනවා. අන්න එතනත් ඒ අදාළ එක්කෙනාගේ නම තියෙන්නේ. මෙතන ඒ වගේම මේ තියෙන්නේ සෙන්සේ නම. ඔව් බොකු කියන්නේ කාටද? මම බොකු කියලා මම. කියන්නේ මම. වතාෂි. මම මිෆුනෙතෝ ශිරෝ කියන එක්කෙනාට කැමතියි කියලා කියනවා. මෙයාලා අහනවා මිෆුනෙතෝ ශිරෝ සුගොයිනේ හොඳයිනේ කියලා කියනවා. සයිසන් අහනවා සොරේ දරි දෙස්කා ඒ කවුද? මයිකුසන් කියනවා නිහොන්නෝ යූමෙයිනා හයියූ දෙස්. ජපානයේ ප්‍රසිද්ධම හයියූ කවුද? නළුවෙක් වේ. නළුවෙක් කියලා තමයි කියන්නේ. ජපානයේ ප්‍රසිද්ධ නළුවෙක්. එයා නළුවෙක්ට කැමති. මිෆුනෙතෝ ශිරෝ කියන නළුවට තමයි මෙයා කැමති. ඊට පස්සේ කියනවා සොන්න ෆුරුයි හිතෝ යොකු ශිත්තෙරුනේ ගොඩක් පරණ පුද්ගලයෙක් එයා ඒ වුණාට ඔයා හොඳට දන්නවනේ යොකු ශිත්තෙරුනේ හොඳටම දන්නවනේ එයා ගැන අන්න එහෙම කියලා තමයි එතන අහන්නේ හයි ඔව් සුකිනි නත්තා කික්කකෙවා නිහොන් ඒගසයිදේ සිචිනින්නෝ සමුරයිතෝ ඉව් ඒගව මිතා කොතෝ දෙස් ඒ මොකද්ද කිව්වේ මෙතන හයි කියලා කිව්වනේ. ඒ කියන්නේ ඔව් කියන එක කිව්වා. දැන් මෙයා කිව්වනේ ගොඩක් දන්නවනේ කියලා. හයි. ඔව්. සුකිනි නත්තා කික්කකිවා. මුලින්ම මට මෙයා ගැන පැහැදීමක් කැමැත්තක් ඇති වුණේ නිහොන් ඒගසයිදේ ශිචින්නෝ සමුරයිතෝ ඉව් ඒගා. ඒ කියන්නේ මොකද්ද? නිහොන් ඒගසයි කියලා කියන්නේ ජපානයේ තියෙන අර සිනමා උළෙලකදී සිචිනින්නෝ සමුරයි මේ සිචිනින්නෝ සමුරයි තෝ ඉව් කියලා කියන ඒග එකක ෆිල්ම් එකක තමයි මිතකොතො දෙස්. අන්නේ ෆිල්ම් එක මිතකොතො දෙස්. බැලුවට පස්සේ කියන අදහස තමයි එතන තියෙන්නේ. එතකොට උතන අදහස ගන්න සුකිනි නත්තා කික්කකෙවා නිහොන් ඒගසයිදේ සිචිනින්නෝ සමුරයිතෝ ඉව් ඒගවෝ මිතකොතො දෙස්. මුලින්ම මට එයා ගැන පැහැදීමක් ඇති වුණේ මේ ජපානයේ තියෙන සිනමා උළෙලක ඔය සිචිනින්නෝ සමුරයි කියලා කියන ෆිල්ම් එක බැලුවට පස්සේ. අන්න එහෙම තමයි කියන්නේ එතන. හරි. මෙතන කියනවා ඒගිගා ජෝසු දශි. ඔන්න බලන්න ෂී තියෙනවා එතනතර වාක්‍යයක් කියන අවසන් කරන හින්දා ඒගිගා ජෝසු දශි හොන්තෝනි කක්කොයි දෙස්. මෙයා රංගපාන්න දක්ෂයි. ඇත්තටම හරිම කක්කොයි පුදුමයි කදිමයි කියන එක කියනවා. සෝනන්දෙස්කා එහෙමද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉමා දෙමෝ සෙකයි ජූනි
ෆන් ගත්තක්සන් නිමස්යෝ දැනටත් සෙකයිජු ලෝකය පුරාමනේ ලෝකයේ පුරාම ෆන් ගත්තක්සන් නිමස්යෝ ෆන් කියලා කියන්නේ මොකද්ද එතන? රසිකය ෆෑන් මේ ෆෑන්ස්ලානේ ප්‍රේක්ෂකයෝ රසිකයෝ ගොඩාක් ඉන්නවා කියලා කියනවා යාට දැනටත්. හරි ඕක තේරුණාද? ඔක තේරුණාද? ඔව් සෙන්සි. ඔව් සෙන්සි. හරිනේ. මේක මේ කියවන්න හොඳට මේවා කියවන්න. එතකොට තමයි අර මේ කඩන තැන් වලින් කඩන්න පුළුවන්. කියවන්න තමයි ඒව හරියන්නේ. හරි. මෙතන දැන් මේ අමුරෝ නමියේ කියලා කිව්වේ කවුද? ගායකයාටනේ. ගායකයෙක් ගැන කතා වුණේ අන්න එයා තමයි අමුරෝ නමියේ කියලා කිව්වේ. එතකොට මිෆුනෙතෝ ශිරෝ කියලා කිව්වේ කවුද? හයියු. ඒ කියන්නේ නළුවට. අන්න ඒ දෙන්න ගැන එයාලා මොන වගේද කියන එක කියන්න බලන්න මේ වයින් තෝරලා. මේ ගායකයාට මොනවද එන්නේ? ඒකයි AC සීයකයි එකයි. E එකයි. ACE ඊට පස්සේ නළුවට මිෆුනෙතෝ ශිරෝ කියන නළුවට DA DA එක එන්න ඕනේ. හරි. මෙන්න මෙයා ගැන අරයට මුලින්ම කැමැත්තක් ඇති උනේ මොකකින්ද? ඒ කියන්නේ මෙයාගේ ටර්නින් පොයින්ට් එක නේ මෙයාව දැක්ක කොහෙන්ද? තෙරවිදේ මිතේ මිත්තා තෙරබිදේ මිත්තා. ඒ කියන්නේ ටීවී එක බලලා තමා මෙයාව අඳුරගත්තේ. ටීවී එක බලලා තමා මෙයාව අඳුරගෙන තියෙන්නේ. එතකොට මෙයා ඒ ගව මිතා. ඒ ගව මිත්තා. අර නමක් කිව්වා ඒ ෆිල්ම් එකේ. අන්නේ ෆිල්ම් එක බලලා තමා මෙයාව අඳුරගත්තේ කියලා කිව්වා. හරි නේද ඒ ටික? හරි ඒ ටික හරිනේ. හරි මේ මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ කතකන තියෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ? ඉන්ටර්විව් මම ඉන්ටර්විව් ඔයාලට කියලා කියවගන්නේ මේ වෙන කොහෙන්වත් කියවන්නේ නැහැ නේ හින්දා. කියවන්නේ ඒක. මොකද්ද? ඉන්ටර්විව් ඉන්ටර්විව් කිජි. ඉන්ටර්විව් කියලා කියන්නේ ඉන්ටර්විව් කිජි ආටිකල් එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඔය ප්‍රශ්න අහලා තියෙන්නේ. මේ තියෙන්නේ එක ප්‍රශ්න අහලා තියෙනවා. අන්න ඒවට ආන්සර්ස් තමයි ඔය දීලා තියෙන්නේ. එතකොට මේකට අනුව මෙයා ශුෂ්ෂින්ව දොකො දෙස්කා ජීවත් වෙන්නේ කොහෙද? ඒවා මේක කියවද්දි අහුවෙනවා. නිහොන්නි ඉත්සුකි මස්තකා ජපානයට කවද්ද ආවේ? නිහොන්දේ නනියෝෂිතේ මස්කා ජපානයේදී මොකද කරන්නේ? අන්න ඒවා ගැන අපි මෙතන මාක් කරමු. ඕකේ ලියන්න ඉඩක් නැහැ නේ. අපි බලමු. හරි. පළවෙනියම ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ බලන්න. මේ තියෙන රතු පාටින් ලයින් කරලා තියෙන්නේ අහන ප්‍රශ්නය. මේක අර කළු පාටින් තියෙන්නේ එයාලා දෙන උත්තරේ. කියන්නේ ඒ අහන එක්කෙනා දෙන උත්තරේ. හරි. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? කියවන්න. මසු හජිමෙනි හැමෝම කන්තානි කියවන්න. දන්න වචන හැමෝම කියවන්න. එතකොට හරිනේ. මසු හජිමෙනි කන්තානි වෙනි කන්දයිනි ජිකෂෝකයි ඕ ඔනෙගයිසිමස්. මොනගේසිමස්. හරි. බලන්න ඒක දැන් ඔයාලට දැනෙනවනේ අදහසක් නේ. මොකද්ද? පළමුව තමන් ගැන සරලව හඳුන්වා දීමක් මුලින්ම කරුණා කරලා. ජිකෂෝකයිද හඳුන්වා හරි. දීමක්. අන්න හරි. මසු හජිමිනි කන්තානි ජිකුෂෝකයි ඕනෙගයිසිමාස්. ඒ කියන්නේ මුලින්ම සරලනේ කන්තා. සරලව ඔයාගේ
ජිග්ගශෝකයි එක කරන්න කියලා තමයි කියන්නේ. හරි. මොනවද මෙයා කියන්නේ? බලන්න කියවමු. මියන්මාර් මොකක්ද ඒ තියෙන්නේ? මියන්මා හරි. මියන්මානෝ මියන්මානෝ යන්ගොන් යන්ගොන් කරා kita මොමෝ අවුන්තෝ anto moshimasu. ඒකෙන් කියන්නේ මොකද්ද? මියන්මානෝ යන්ගොන් කරා කිතා මොමෝ අවුන්තෝ මොෂිමස්. මියන්මාරේ යන්ගොන් ඉඳන් ආවේ ආව මොමෝ අවුන් තෝ මොෂිමස්. ඒ කියන්නේ මොමෝ අවුන් කියලා කියන්නේ මට. මොමෝ අවුන් කියන්නේ මම. මියන්මාරේ යන්ගොන් ප්‍රදේශයේ ඉඳලා ආව මොමෝ අවුන් කියන්නේ මම කියලා තමයි එතන කියන්නේ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? සෙන්ගත්සු නිහොන් ni kita මොකක්ද ඒ කියන්නේ පාඩම? ばかりです。 එතකොට ඒකේ තේරුම මොකක්ද? ජපාන්ට ආවා විතරයි. හරි. සෙන්ගෙත්සු නිහොන්නි කිතබකරි දෙස්. ගිය මාසේ ජපානයට මං ආවා විතරයි. හරි ඊළඟට Kaigo no shigoto o shite imasu. කයිගොනු ශිගුතුවෝ සිතීමස්. ඒ කියන්නේ කයිගු රැකියාවක් කරනවා. කයිගු රැකියාවක් කරනවා. අන්න ඒක තමයි එයාගේ නෝමල්ම ජිග්ගු ෂෝකයි එක. එයා කියනවා එයා ආවේ මියන්මාර් වල යන්ගොන් ඉඳලා. මගේ නම මොමෝ අවුන් කියලා තමයි කියන්නේ. ගිය මාසේ තමයි ජපානයට ආවේ. ගිය මාසේ ජපානයට ආව විතරයි. කයිගු රැකියාවක් තමයි දැන්ට කරගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? යන්ගොන් වා දොස්තොකුර දෙස්කා. යන්ගොන් කියන්නේ මොන වගේ ප්‍රදේශයක්ද කියන එක තමයි අහන්නේ. මොන වගේ තැනක්ද? හරි මොනවද කියන්නේ? Myanmar de ichiban ookii machi desu. මියන්මාරේ ඉචිබන් ඕකී මචි දෙස්. හරේ ඒ කියන්නේ මොකද්ද? මියන්මාරේ තියෙන ලොකුම නගරයනේ. ලොකුම නගරය තමයි මේ යන්ගොන් කියලා කියන්නේ. එහෙමනේ අදහස් වෙන්නේ මියන්මාරේ තියෙන ඉචිබන් ඕකී මචි තියෙන ලොකුම නගරය. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ෂේදගොන් පගෝදා තො ඉව් කින් ඉරෝනෝ පගෝදගා යූමෙයි දෙස්. ෂේදගොන් පගෝදා කියලා කියන මේ කියන පගෝදා කියලා උතන ඔය ෂේදගොන් ඔය උතන මොකක්ද කියවෙන්නේ? මොකක්ද එතන කියන්නේ? පගෝදා චෛත්‍ය කියලා කියන කින් ඉරෝ කියලා කියන්නේ රත්තරම් පාටනේ. රත්තරම් පාට චෛත්‍යයට විහෙරට යූමේ දෙස් ප්‍රසිද්ධයි කියන එක කියනවා. හරි ඊට පස්සේ පුරුයි මචි දෙස් කෙදෝ සයිකින්වා තකයි බිරුග ෆුයෙතීමස්. පරණ නගරයක් වුණාට පරණ නගරයක් නමුත් මෑතකදී ඉඳලා තකයි බිරුග ෆුයෙතීමස්. මොනවාද? උස බිල්ඩින් වැඩි වෙමින් තියෙනවා කියලා කියනවා. හරි එයාගේ ප්‍රදේශය යන්ගොන් කියලා කියන්නේ මොන වගේ ප්‍රදේශයක් කියන එකනේ ඇහුවේ.
අන්න ඒක විස්තර කිරීමක් සිද්ධ කරේ. තියෙන ලොකුම නගරය මියන්මාවල. ඊට පස්සේ මෙන්න මෙහෙම වෙහෙරක් චෛත්‍යයක් තියෙනවා. ඒක රත්තරන් පාට වලින් හදලා තියෙන හින්දා ප්‍රසිද්ධයි කියලාත් කියනවා. ඒ වගේම පරණ නගරයක් වුණාට මේක මෑතකදී නම් උස බිල්ඩින් වැඩි වෙමින් තියෙනවා කියන එකත් කියනවා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඕවා 日本はど තමයි うで ඉන්ටර්වයුව すか ප්‍රශ්න. ඕවා ඉන්ටර්වයුව ප්‍රශ්න. නිහොන්ව දෝ දෙස්කා? ජපානේ මොකද්ද? කොහොමද? කොහොමද? ජපානේ කොහොමද? ඔයාට ජපානේ කොහොමද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? 食べ物がとっても 食べ 美味し 物 いで がとても美味しいです。 ඒ කියන්නේ කෑම ගොඩක් රසවත්. ජපානයේ තියෙන කෑම ගොඩක් රහයි කියලා තමයි එතන කියන්නේ. හරි. ඊට පස්සේ නිහොන් නිකිතේ මොකද්ද තියෙන්නේ? ඔදොරුයිත කොතෝ ගා ආරිමාසු කා? ඒ කියන්නේ මොකද්ද? ඔදොරුයිත කොතෝ. ජපානයට ආවහමනේ නිහොන් නිකිතේ ජපානයට ආවහම ඔදොරුයිත කොතෝ ගා ආරිමාසු කා? පුදුම වෙච්ච මොන හරි දේවල් තියෙනවද? පුදුම මොන හරි දේවල් තියෙනවද කියන්න? එයා මතක් කරලා කියනවා මොකද්ද කියන්නේ? 街が夜とても明るくて、びっつく、නේ බික්කුරි ශිමස්තා. びっくりしました。 ඒ කියන්නේ නගරය මොකද? රට ගොඩක් මතක දීප්තිමත් නිසා පුදුම වුණා. නගරය රෑට මේ ගොඩක් එළියේ හින්දා ඒකට එයා පුදුම වුණා කියන එක කියනවා. හරි මෙතන මොකද්ද දැන් තියෙන්නේ? නිහොන්ගුවා දොකොදි බෙන්කියෝ ශිමස්තකා? ජපන් භාෂාව ඔයා කොහෙදද ඉගෙන ගත්තේ? හරි. එතන මොකද්ද කියන්නේ? නිහොන්නි කුරුමයිනි නියන් නෙවෙයි. යන්ගොන්දේ ඉචිනෙන් බෙන්කියෝ ශිමස්තා. ඒ කියන්නේ මොකද්ද? නිහොන්නි කුරුමයිනි ජපානයේට එන්න කලින් යන්ගොන් වලදී ඉචිනෙන් බෙන්කියෝ ශිමස්තා අවුරුද්දක් විතර ජපාන් භාෂාව ඉගෙන ගත්තා කියන එක කියනවා. ඉමවා ශූනි නිකයි කෝරියෝ කියෝකයිනෝ කුරසුදෙ බෙන්කියෝ ශිතේමස්. දැන් ශූනි නිකයි සතියකට දෙපාරක් කෝරියෝ කියෝකයිනෝ කුරසුදේ. අර ඔය කෝරියෝ කියෝකයි කුරසු කියන්නේ අර සංගමයේ තියෙන හුවමාරු සංගමයේ තියෙන ක්ලාස් එකකින් ඉගෙන ගනිමින් ඉන්නවා කියන එක. හරි. ඒ කියන්නේ ජපානයට එන්න කලින් මෙයා අර එයාලගේ ප්‍රදේශයේ තියෙන තැනකින් අවුරුද්දක් විතර ඉගෙන ගත්තලු. ඊට පස්සේ දැන් ඒ කියන්නේ ජපානයට ඇවිල්ලානේ තියෙන්නේ. සතියකට දෙපාරක් විතර මේ කූරියෝ කෝකයිනු කුරසු එකේ බෙන්කියෝ ශිමස් කරනවලු. හරි. ඊට පස්සේ මොකද්ද ප්‍රශ්නේ? සුකින කොතුව නන්දිස්කා? කැමති දේවල් මොනවාද කියන එක අහනවා. හරි මොනවාද ඒ කියන්නේ? කියවන්න. 歩くことです。 අරුකු කොතෝ දෙස්. විදින එකට කැමති. ඊට පස්සේ 視線が大 視 好 線 き が で 大好きです。 で、 ශිසෙන්ගා දයිසුකිදෙ මියන්මා දෙවා. ඒ කියන්නේ ශිසෙන් කියලා කියන්නේ මොකද්ද? ශිසෙන් සුබ අදහමට ගොඩක්. ස්වභාව ධර්මයට ගොඩක් කැමති හින්දා මියන්මාර් වලදී තොකි දොකි ඉඳලා හිටලා තොමෝදචිතෝ කැන්පුෝ සිතරි යාළුවොත් එක්ක කෑම්පින් කරන ඒ වගේම හයිකින්ගු වෙන එක කියනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඇහෙනවද මාව?
හරි ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? නිහොන් දෙවා දොන්න කොතො ගා shitai desu ka? ඒ කියන්නේ ජපානයේදී මොනවාද ඔයාට shitai desu ka? ජපානයේදී මොනවාද ඔයාට shitai desu ka කියන්නේ? කරන්න ඕනේනේ. හරි. ඊට පස්සේ පල්ලෙහෙන් තියෙන්නේ මොනවාද? මොනවාද කරන්න ඕනි කියලා තියෙන්නේ යාට? 仕事を早く覚えたいです。ඒ කියන්නේ රැකියාව ඉක්මනට ඉගෙන ගන්න ඕන. මතක ඉගෙන තියාගන්න. ගන්න. ඔව් ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක හරියට මතක තියාගෙන කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ සෝරි කරා ඊට පස්සේ මොකද්ද? それからたくさん友達を作りたいです。 සුකුරිතයි දෙස්. ඒ කියන්නේ ගොඩක් あ යාළුවොත් ー හදා ගන්න හඳුනා ඕනි. ගන්න. යාළුවෝ හදා ගන්න ඕනිලු යාට. ඊට පස්සේ යසුමි no hi wa いろいろなところへ行って日本のことを知りたいです. නිවාඩු දවස්වලට විවිධ ස්ථානවලට ගිහිල්ලා නිහොන්න කොතෝ ශිරිතයි දෙස්. ජපානයේ තියෙන දේවල් ගැන ශිරිතයි දෙස් දැනගන්න ඕනේ කියලා කියනවා. දෙකිරෙබා ෆුජිසන්නි නොබිත්ති මිතයි දෙස්නේ. පුළුවන් වුණොත් ෆුජි කන්දත් නැගලා බලන්න ඕනේ කියන එක කියනවා. හරි. අන්තිමට මෙයාට මොකද්ද මෙයාලා කියන්නේ? අකරුකුතේ ගෙන්කින මෝසන් කොරෙකරා මෝ ගම්බත්ති කුදසායි. දීප්තිමත් නිරෝගී මෝසන්ට කොරෙකරා මෙතන ඉඳලා උපරිමේ කරගන්න නැත්තම් මහන්සි වෙලා වැඩ කරගන්න පුළුවන් වෙන්න කියලා තමයි අන්තිමට කියන්නේ. හරි මේ වගේ ප්‍රශ්න ඉන්ටර්වයුව වලට එනවා. මේවා නිකන් නෙමෙයි දීලා තියෙන්නේ. හරි ඒ ටික හරි නේද? ප්‍රශ්න තියෙනවා ඒකෙන් මේ. හරි මොකක්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ කියවන්න. යන්ගොන්වා දොන්න තොකුරු දෙස්කා. යන්ගොන් කියලා කියන්නේ මොන වගේ ස්ථානයක්ද කියන එක එයාලා ප්‍රශ්නයක් විදිහට අහුවනේ නේ. හරි. පළවෙනි එකට මොකක්ද දෙන්න ඕනේ? මියන්මාද ඉචිබන් ඕකේ මචි දෙස්. ඕකි මචි දෙස්. ඊළඟ ටික කියාගෙන යන්න. හරි ඊළඟ එක. කින් ඉරෝනා පගොදගා යූමේ දෙස්. පුරුයි මච්චි දෙස් මචි කෙදෝ දෙස් කියදෝ. සයිකින්වා තකයි බීරුගා ෆුයෙතෙයිමස්. 日本のどうですか? ජපානයාට කොහොමද කියන එකට. 食べ物がとても美味しいです。 ඔයිසි දෙස්. 日本に来て驚いたことがありますか? ジャパンにඇවිල්ලා යාට මොන හරි අර පුදුම වෙන්න දේවල් තිබ්බද? ඒකේ අහනවා මච්චිගා යොරු තොතෙමෝ මොකද්ද? අක්කරු. අකාරු කුතේ බික්කුරි ශිමස්තා. හරි රෑට අර ලයිට් ගොඩක් එළිය හින්දා යා ඒකට පුදුමුණා කියන එක කිව්වනේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා නිහොන්ගෝවා දොකොදි බෙන්කියු ශිමස්තකා. ජපන් භාෂාව කොහෙන්ද ඉගෙන ගත්තේනේ? නිහොන්නි කුරුමයනි යන්ගොන්දේ ඉචිනෙන් බෙන්කියු ශිමස්තා. අවුරුද්දක් විතර ඉගෙන ගත්ත කියලානේ කිව්වේ. එයා දැන් කීපාරක්ද ඉගෙන ගන්නවා කිව්වේ සතියට ෂූනි නිකයි දෙපාරක්. ඒකත් කිව්වේ අර කෝරියෝ කියෝකයිනු කුරසුදේ බෙන්කියෝ ශිතීමස්. හරි. ඊළඟ ප්‍රශ්න තියෙනවා සුකින කොතෝ නන්දෙස්කා කැමති දේවල් මොනවද කිව්වේ? කොතෝ දෙස් දාලා තිබ්බේ? අරුකු කොතෝ දෙස්නේ. කියන්නේ ඇවිදින්න එකට කැමති කියලා කිව්වා.
මියන්මා දෙවා තොකිදොකි තොමුදාචි තෝ මියන්මාර් වලදී ඉඳලා හිටලා යාළුවොත් එක්ක මොනවද කරනවා කිව්වේ? යමිපුෝ කැන්පුවෝ ශිතාරි හයිකින්ගුවෝ හයිකින්ගුවා හිතාරි ශිමස්තා. ඒ කියන්නේ කැම්පින් කරන්න ඒ වගේම අර හයිකින් කරන්න කැමති කියන එක කිව්වනේ. කරනවා කියලා කිව්වනේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා නිහොන් දෙවා දොන්න කොතුගා ශිතයි දෙස්කා. ජපානයේදී මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා කිව්වේ. ඒකේ තියෙනවා ශිගුතු ඕ හයකු ඔබෝයතයි ඔබේ තයි දෙස්. ඒ කියන්නේ රැකියාව ඉක්මනට යාට මේ අල්ල ගන්න ඕනනේ. කියන්නේ මතක තියාගෙන කරන්න ඕනේ කියන එක කිව්වා. තොමදාචියෝ උකුරිතයි යාළුවෝ දෙස් චුකුරිතයි දෙ ඇති කරගන්න ඕනේ කිව්වා. යාළුවෝ හදාගන්න ඕනේ කිව්වා. ඉරොයිරෝන තොකොරෝ ඒ ඉත්තේ නිහොන්න කොතෝ ජපානයේ සිරිතයි විවිධ තැන් වල ජපානයේ තියෙන දේවල් මොනා කරන්න ඕනේද? සිරිතයි දෙස් ශිරිතයි දෙස. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. ශිරිතයිනේ. දෙකිරෙබා ෆුජිසන්නි නොබොත්තේ මිතයි දෙස් නොබොත්තේ මිතයි දෙස්. ඒ කියන්නේ අර ෆුජි කන්දට නැගලා බලන්න ඕනි කියලාත් කිව්වා. පුළුවන් නම්. හරි. ඒ ටික තමයි එන්නේ. හරිද? හරි සිරිතයි හරි. ඊළඟ එක මෙතන තියෙනවා මේ තියෙන්නේ දැන් මේ පාඩමේදී මේක කතා කරේ මොන හරි කවුරු හරි කෙනෙක්ගේ ශරීරයේ තියෙන අර ලක්ෂණයක් විස්තර කරද්දිනේ. මෙන්න මේ කොණ්ඩේ කොට එක්කෙනා රැවුල වවන් ඉන්න එක්කෙනා අන්න එහෙම කරේ. එතකොට මේක අවසන් වුණේ ඊකේ යෝෂියකින් සහ නාකේ යෝෂියකින්. එතකොට මෙන්න මෙතන N1 විදිහට එන්න ඕනේ කාගේද කියන එක. කාගේද කියන එක. ඒ අදාළ මිනිස්සයා තමයි එතනට එන්නේ. එතකොට N2 එකට එන්න ඕනේ ඒ අදාළ එක්කිනාගේ බොඩි පාර්ට් එකනේ ලක්ෂණය. මොකක්ද කියන එක. අර ගේ කියන්න වගේ අදහසට තමයි උතන ගා කියන නිපාතේ දාලා තියෙන්නේ. පළවෙනි එක බලන්න එගුචි-සන් වා කමිගා මිජිකයි දෙස්. එතකොට මේ එගුචි-සන් කියන කෙනා තමයි noun 1 විදිහට ඇවිල්ලා තියෙන්නේ. දැක්කද? එගුචි-සන් වා කියන එක දැම්මා. එගුචි-සන්ගේ මොකද්ද කියන එක තමයි noun 2 එකෙන් කියවෙන්නේ. මොකද්ද මෙයාගේ නම් කමි එක. කියන්නේ කොණ්ඩේ. අවසන් කරා ඊකේ යෝෂිකි මිජිකයි දෙස්. කමි ගා මිජිකයි දෙස්. මොකක් හරි කෙනෙක්ගේ අර තියෙන ලක්ෂණයක් ඉස්මතු කරලා කියන්න තමයි ඔය මේ අවස්ථාවේදී ඔක පාවිච්චි කරේ. හරි ඊළඟ එක මොකද්ද තියෙන්නේ? මේ මොකද්ද තියෙන්නේ? කතෝ සන්වා ඉච්චිබන් සේක තකයි දෙස්. කතෝ සන් තමයි මේකෙදි මේ noun 1 එක විදිහට එන්නේ. කියන්නේ කාගේද කියන එක කතෝ සන්ගේ. කතෝ සන්ගේ කතෝ සන් කියන එක්කෙනා ඉච්චිබන් සේක තකයි දෙස්. කතෝ සන් තමා වැඩියෙන්ම උස. උතන ඉච්චිබන් දාන්න හේතුව තමා මොන හරි දැන් කීප දෙනෙක් ඉන්නවනම් එතන අඳුරගන්න කීප දෙනෙක් 5 දෙනෙක් විතර ඉන්නවා කියන්නකො. අන්න ඒ 5 දෙනාගෙන් වැඩියෙන්ම උස කෙනා තමා කතෝ සන්. ඒ හින්දා තමයි ඉච්චිබන් කියන එක දාලා තියෙන්නේ. ඉච්චිබන් සේක තකයි දෙස්. වැඩිපුරම උස එක්කෙනා කියන්න. මේ මොකද තියෙන්නේ? ඒක අනිත් අතට කියන්නත් පුළුවන්. මේ බලන්නකෝ. එගුචි-සන් වා කමිගා මිජිකයි හිතෝ දෙස්. එගුචි-සන් අරනේ කොණ්ඩේ කොට පුද්ගලයා කියලා එහෙම කියන්නත් පුළුවන්. එක එක ආකාරයට හදලා තියන්න පුළුවන්. මේ විදිහ ටිකක් මතක තියාගන්න. මේ අවස්ථාවේදී මොකක් මේ පාඩමේදී පාවිච්චි උනේ එයාගේ මොකක් හරි තියෙන ලක්ෂණයක් පෙන්눔 කරලා තමයි මෙන්න මෙයා කී කියුනේ. එතකොට මේ N1 කියන තැනට ආවේ අදාළ එක්කෙනා.
කාගේද කියන එක N2 එක තිබ්බේ එයාගේ තියෙන බොඩි පාර්ට් එකනේ ලක්ෂණය. ඊට පස්සේ ගා නිපාතය දැම්මා. මෙන්න මේ EKUෂයකින් හරි නාකියුෂයකින් හරි අවසන් වුණා. හරි. ඒක හරිද? හරි. ඊළඟ එක බලන්න. verb එකේ මේ තේ ඉරු කියන එක දන්නවනේ නේ ඔයාලා. ඒකට හිතෝ කියන එක ඇඩ් වෙනවා. මොන හරි දෙයක් කරමින් ඉන්න පුද්ගලයා කියන්න වගේ. මොන හරි දෙයක් කරගෙන ඉන්න පුද්ගලයා. ඒක විස්තර කිරීමක් තමයි සිද්ධ කරන්නේ. පුද්ගලයාගේ ස්වරූපය. මෙයා මොනා කරමින් ඉන්න එක්කෙනාද කාට හරි අඳුර ගන්න පුළුවන් විදිහට කියනවා. අන්න අතන මේ අර අතන අර අපි කිව්වේ ෆොටෝ කොපි ගහමින් ඉන්න එක්කෙනා. අන්න ඒ විදිහට කිව්වනේ. නැත්තම් තොප්පිය දාගෙන ඉන්න එක්කෙනා. කලිසම ඇඳගෙන ඉන්න එක්කෙනා. මොන හරි දෙයක් කරගෙන ඉන්න එක්කෙනා කියන අදහස තමයි උතන තියෙන්නේ. බලන්න පළවෙනි එක නයින්සන්වා බෝෂියු කබුත්තේ ඉරු හිතෝ දෙස්. දැක්කනේ කබුත්තේ ඉරු. ඊට පස්සේ හිතෝ. නයින්සන් අර මේ බෝෂියු කබිත්තේ ඉරු හිතෝ. තොප්පිය පැලඳගෙන ඉන්න පුද්ගලයා. එයා තමයි නයින්සන්. තොප්පිය පැලඳගෙන ඉන්න එක්කෙනා තමයි නයින්සන්. මොන හරි කියන්නේ එයා කරගෙන ඉන්න දෙයක් ගැන විස්තර කරලා අනිත් එක්කෙනෙක්ට කියනවා. මෙන්න මෙහෙම ඉන්න එක්කෙනා තමයි නයින්සන්. තොප්පිය දාගෙන ඉන්න එක්කෙනා තමයි නයින්සන්. අන්න ඒක තමයි උතන අදහස. මෙතන බලන්නකෝ. පතෝසන්වා අසුකුදේ කොපියු ශිතීරු හිතෝ දෙස්. කතෝසන් කියන්නේ මේ අර පැත්තේ කොපි ගහ ඉන්න එක්කෙනා කියලා කියන්නේ. ෆොටෝ කොපි ගහමින් ඉන්න එක්කෙනා. කතෝසන් අර පැත්තේ ෆොටෝ කොපි ගහමින් ඉන්න එක්කෙනා. එහෙම අපි කියනවනේ. අන්න ඒක තමයි මෙතනින් කියවෙන්නේ. කොපියු ශිතේ ඉරු හිතෝ දෙස්. තේ ඉරු කියන ෆර්ම් එකත් එක්ක තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. හරි. අනිත් උදාහරණ ටිකත් බලමු. මේ මොකක්ද තියෙන්නේ? එගුචිසන්වා දොනු හිතෝ දෙස් කා. එගුචිසන් කියන්නේ මේ මොන පුද්ගලයාද? යාට අඳුර ගන්න බෑනේ. එගුචිසන් කියන්නේ මොන එක්කෙනාද කියන එක අහනවා. ඔන්න බලන්න. දැන් මේක තියෙන්නේ අර කලින් ග්‍රැමර් එක මෙතන එක මේ. මෙතන තියෙන්නේ අර කලින් තිබ්බ ග්‍රැමර් එක. මම ඒකත් පෙන්නන්නම්. මෙන්න මේක. කෙනෙක්ගේ දෙයක් ගැන අර ලක්ෂණයක් ගැන විස්තර කරන එකක්. අන්න ඒක තමයි ඉස්සෙල්ලාම අතනදී තියෙන්නේ. මේ තියෙන්නේ අනෝ කමිග මිජික්ක කුත්තේ. බලන්න ඔය කුත්තේ කියන එක මිජික්කයි කියලා කියන්නේ කොටයි කියන එකනේ. ඒකට ඊ කට් කරලා කුතේ දාලා තියෙනවා. අන්න ඒකෙන් වාක්‍ය දෙක කනෙක්ට් වෙච්ච එකක් තමයි. يعني වාක්‍ය දෙක එකට සම්බන්ධ වීමක් සිද්ධ වෙලා තියෙනවා. කොණ්ඩේ කොටයි කියන වාක්‍යයයි ඊට පස්සේ මේ හිගියෝ හයසිතීරු හිතෝ කියන එකනේ. يعني රැවුල වවලා ඉන්න පුද්ගලයා කියන ඒ වාක්‍ය දෙක එකට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ මෙතනින්. ඌවා කියලා දීලා තියෙනවා. එතකොට අනෝ කමිගා මිජික කුතේ හිගියෝ හයසිතීරු හිතෝ දෙස්යෝ. අර කොණ්ඩේ කොට රැවුල වවලා ඉන්න එක්කෙනා. අන්න ඒක තමයි උතන තේරුම. දැන් එගුචිසන් කියලා කියන්නේ මොන පුද්ගලයා කියන එක අහනවනේ. එතකොට උත්තරේ දෙනවා අර කොණ්ඩේ කොටට තියෙන රැවුල පොඩ්ඩක් වවලා ඉන්න එක්කෙනා කියන එක තමයි උතන අදහස. අනෝ කමිගා මිජික කුතේ හිගියෝ හයසිතේ ඉරු හිතෝ දෙස්. තේ ඉරු කියන එක ඇවිල්ලා තියෙනවා එතන. මෙන්න මෙහෙම කරගෙන ඉන්න එක්කෙනා කියන්න වගේ. මේ මෙතන යෝ දෙම්මයි කියලා කවුරු හරි ඇහුවොත් දැන් මේ අහන එක්කෙනා එගුචිසන්වා දොනෝ හිතෝ දෙස්ක කියන එක්කෙනා මේ අහන මේ ඒ කියන මේ ඒනේ අහන්නේ.
ඒ කියන එක්කිනා මෙන්න මේ පුද්ගලයාව දන්නේ නැහැ. නැත්තම් එයා ඉන්න තැනක් දන්නේ නැහැ. එයා කවුද කියන එක දන්නේ නැහැනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ අන්තිමට උත්තර දෙන එක්කිනා මේ යෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ අනිත් එක්කිනා ඒ සම්බන්ධව දන්නේ නැහැ මේ එගුජිසන් කියන එක්කිනාව මේ ඒ එක්කිනා දන්නේ නැහැ. එතකොට B එක්කිනා උත්තරේ දෙද්දි මේ යෝ වලින් අවසන් වෙන්නේ මෙන්න මේ ඒ එගුජිසන්න නොදන්න හින්දා. දන්නේ නැති හින්දා. දැකලා නැති හින්දා වෙන්න පුළුවන්. නැත්තම් ඉන්න තැන දන්නේ නැති හින්දා වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා. හරි. මෙතන බලන්නකෝ. මේ මොකද්ද තියෙන්නේ? කවුද ඒ සන්ගේ නම? මුක්කුසන් වා අසොකොදෙ සෙන්සේතෝ හනසිතේරු හිතෝ දෙස්. හරි. ඕකේ තේරුම කියන්න බාන්න කවුරු හරි දැන් තේරුණා නම්. මුක්කු අත්තන ගුරුවරයා සමග කතා කරමින් යන පුද්ගලයා වේ. අන්න හරි. මුක්කු සන් කියලා කියන්නේ අර සෙන්සෙත් එක්ක අතන කතා කරමින් ඉන්න එක්කෙනා. දැක්කනේ සෙන්සේතෝ අනශිතේරු තේරු හිතෝ. හරි. ඔයාලට ඒක තේරුණා නේද? හරි. අපි ඊළඟ එකට යමු. මෙතන මොකද්ද මේ යෝ තියෙන්නේ නේ? සබ්ජෙක්ට් එකට. සෙන්ටෙන්ස් එක අන්තිමට යෝ කියන එක දාන එක. දැන් මේ අර ප්‍රශ්නය අහන එක්කෙනා දැන් පුද්ගලයෙක් හෝ පුද්ගලයෙක් ගැන හෝ අහනවා වේවා. එයා ඒ පුද්ගලයාව දන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් ඒ සම්බන්ධ එයා ඉන්නේ කොහෙද කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. මොනවා හරි දන්නේ නැති හේතුවක් හින්දානේ අහන්නේ. එතකොට අපි උත්තරේ දෙන එක්කිනා දැනගන්න ඕනේ මේ දෙස්යෝ කියන එක පාවිච්චි කරන්න. එයා ඒ සම්බන්ධව දන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මෙහෙම කියන්නේ කියන එක. ඔය වාක්‍ය අන්තිමට යෝ කියන එක දාන්නේ. එතකොට ප්‍රශ්නය අහන එක්කිනා ඒ සම්බන්ධව දන්නේ නැහැ. කෙනෙක් ගැන අහනවා නම් එයා ගැන දන්නේ නැහැ. එයා ඉන්නේ කොහෙද කියන එක දන්නේ නැහැ. මෙන්න මෙහෙම ඉන්න එක්කිනා පොඩ්ඩක් බලන්න කියනවා වගේ. හරි. හැමතිස්සෙම ඔය යෝ කියන එක එහෙම්මයි කියලා පාවිච්චි වෙන්නේ නැහැ. මං කියන්නේ මේ අවස්ථාවේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඒ දේ. හරි. පළවෙනි එක බලන්නකෝ. මොකද්ද මේ කියන්නේ? හරසන්වා සුවත්තේ හොන්නෝ යොන්දෙරු හිතෝ දෙස්සෝ. හරසන් කියන්නේ සුවත්තේ වාඩි වෙලා පොතක් කියවමින් ඉන්න පුද්ගලයා. දැන් මේ හරසන් කියලා කියන්නේ කවුද කියන එක අහනවනේ කෙනෙක්. මෙන්න මේ ඒ කියන එක්කෙනා හරසන් කියන එක අහනවා කියලා හිතන්නකෝ ඒ කියන එක්කෙනා. එතකොට මේ ඒ කියන එක්කෙනා හරසන්න දන්නේ නැහැ. නැත්තම් එයා ඉන්නේ කොහෙද කියන එක දන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉන්නවා නම් එයා කවුද කියන එක දන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවකදී උත්තරේ දෙන එක්කෙනා අවසානයේ මෙන්න මෙහෙම යෝ කියන එක පාවිච්චි කරනවා. ඒ හින්දා පාවිච්චි කරන්න වැඩි ඕක හිතන්න යන්න එපා. අන්න එහෙම නොදැනුවත් භාවයේ හින්දා ප්‍රකාශ වෙනවා කියන එක මෙතනදී මතක තියාගන්න. හරි. පල්ලෙහාක බලන්නකෝ. සුමිවසෙන් තනකසන්න දොනොහිත දෙස්කා සමාවෙන්න තනකසන් කියන්නේ මොන පුද්ගලයාද? එතකොට මේ ඒ කියන එක්කෙනා තනකසන්න දන්නේ නැහැ. ඔන්න බලන්න අසුකුනි සුවත්තේ හිතෝ දෙස්යෝ අර වාඩි වෙලා ඉන්න පුද්ගලයා. මේ ඒ කියන එක්කෙනා දන්නේ නැති හින්දා තමයි B පිළිතුරු දෙන්නේ මෙන්න මේ අවසානෙට යෝ කියන එක පාවිච්චි කරලා. හරි. අනොහිතෝ දෙස්නේ. එයා කන්ෆර්ම් කරගන්නවා පෙන්නලා අන්න අර පුද්ගලයානේ කියන එක. අරිගතෝ ගොසයිමස්. දැක්කනේ මේ ඒ කියන එක්කෙනා තනකසන් කියන එක්කෙනාව
දන්නේ නැහැ. ඒ හින්දා තමයි B මේ අන්තිමට යෝ කියන එකෙන් අවසන් කරලා තියෙන්නේ. අන්න ඒක ඔයාලා මතක තියාගන්න. ඔය අවස්ථාවේදී යෝ පාවිච්චි වෙන්නේ ඒ හේතුව හින්දා කියන එක. ඕක හැම අවස්ථාවෙදීම එහෙමයි කියලා කියන්න බෑ. මේ පාඩමේදී හේතුව ඒක. හරිද? හරි නේද ඒක? හරි සෙන්සි. හරිද? හරි. හරි ඊට පස්සේ තියෙන්නේ මේ සෙන්ටෙන්ස් එක අන්තිමට she දාන එක. මං කිව්ව මොන හරි හේතු ගොඩක් කියනවා නම් ඔය she කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කරන කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවේදී she කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා normally මතක තියාගන්න මොන හරි වාක්‍ය මොන හරි තව කියාගන්න ඕන නම් වගේ තමයි ඔය she කියන එක අන්තිමට පාවිච්චි වෙන්නේ. මොකක් හරි මෙන්න මෙහෙමයි කියලා කියන්න. හරියටම ඕකට කියන්න දෙයක් නැහැ ඔය she පාවිච්චි වෙන එකට. normally ඒ විදිහට මතක තියාගන්න. මොන හරි කියන්නේ මෙන්න මේ හේතු කියන්න වගේනේ. මෙන්න මේ හේතු හින්දා කියන්න වගේ. ඒ හේතු ටික මොකක්ද කියන එක ඔය she එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඕක plain form එකෙන් තියන්න පුළුවන්. ඒ වගේම අර normally polite form එකෙන් තියන්නත් පුළුවන්. දැන් මෙතන තියලා තියෙන්නේ ඔය ජෝසුදා කිව්වහම ඒක මොන ෆෝම් එකෙන්ද තියෙන්නේ? ඕක මොන ෆෝම් එකෙන්ද තියෙන්නේ? ජෝසුදා. කියන්න ජෝසුදා කියන එක මොන ෆෝම් එකෙන්ද ඈ? තාෆෝම් නාකේ යෝෂි එකේ මේ මේ සෙන්ස මේක මේ ඩික්ෂනරි ෆෝම් වලින් ජෝසුදා අර මේ සාමාන්‍ය ස්වරූපයට එති නවුන් වල දා එකතු වෙන්නේ ෆුට්සූකේ වලදී ඔව් ෆුට්සූකේ තමයි ඒක හරි ප්ලේන් ෆෝම් එක. එතන හරි මොකද්ද මේ වචනේ? මේක නවුන් එකක්ද? නාකේ යෝෂියා ජෝසුනා නේද? ජෝසුනාගේ පදේ නා කට් කරලා දාලා තියෙනවා. දැන් මං කිව්ව නාකේ යෝෂි වල වර්තමාන කාලේ ඇත්ත යොදන්නේ මොකද්ද? දා කියන එක. එතකොට ජෝසුනා කියන එකේ නා කට් කරලා දාලා තියෙනවා. ජෝසුදා ජෝසු දශි කියලා උතරේ කියන්නේ ඒ හින්දා. මං කිව්වේ මේ she කියන එක පාවිච්චි වෙන්න පුළුවන් බලන්න polite form එකනේ plain form එකෙන් දෙකෙන්ම පුළුවන්. එතකොට මෙතන මොකද්ද තියෙන්නේ? plain form එකෙන් මේ තියෙන්නේ. plain form එකෙන් තියෙන්නේ. ජෝසුනා කියන එකේ දා කියන එක දාලා තියෙනවා. නා කට් කරලා. හරි. එතන බලන්න මිෆුනෙතො ශිරෝවා ඒගිග ජෝසු දශි හොන්තෝනි කක්කොයි දෙස්. මිෆුනෙතො ශිරෝ කියන්නේ මේ ඒගිග ජෝසු දශි මට දක්ෂ හොන්තෝනි කක්කොයි දෙස්. ඇත්තටම කදිම එක්කෙනෙක්. අන්න ඒක දැන් උදාහරණ ටිකක් කියවුණානේ අන්න ඒ හේතුව හින්දා තමයි මෙතන මේ she කියන එක ඇවිල්ලා තියෙන්නේ. හරි මේක බලන්නකෝ. ඒ මොකද්ද කියන්නේ? වතෂි වා
අමුරු නමිය ග සුකි දෙස්. මම අමුරු නමියට කැමතියි. අර සිංගර් කෙනෙක් කියුණා නේද? අමුරු නමි අන්න එයාට කැමතියි. ඔන්න බලන්න හේතු. කක්කොයිෂි නියමයි. උතමෝ දන්සුමු ජෝසු දශි. ගායනයටත් ඩාන්ස් කරන්නත් දක්ෂයි. මේවා තමයි හේතු මෙයාට කැමති වෙන්න. අන්න එහෙම මොන හරි හේතු ගොඩක් කියද්දි වාක්‍යයක් එහෙම හේතු වලින් අවසන් වෙද්දි මෙන්න මේ she කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක නෝමල් මතක තියාගන්න. හරිද? හරිද මේ ටික? හරි සෙන්සි. හරි සේසි. හරි. මේ තියෙන්නේ අර මේ ඉන්නේ සිංගර් අමුරු නමිය කියන සිංගර් තමයි මේ ඉන්නේ. ඔකිනාවවල. මේ ඉන්නේ මිෆුනෙතෝ ශිරෝ කියන එක්කෙනා මේ නළුවා. හරි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. මොන හරි අහන්න තියෙනවද? ගන්නවා. ඒකටත් සම්බන්ධ වෙන්න අතට නේද තියෙන්නේ? ඔව් සෙන්සි. අතට නේ තියෙන්නේ. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? හරි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. හරි නේද? හරි සෙන්සි. හරි. සුකාරි සමාදෙස්තා. සුකාරි සමතස්ථා.